Hi guys, welcome back to my channel. අද මාත් එක්ක chicken කරියක් සමග පිට්ටු හදමුද? එහෙනම් මේ වීඩියෝ එක ඉවර වෙනකම්ම රැඳී ඉන්න. මම මුලින්ම මස් එකට අවශ්‍ය 3-5 ටික තමයි බැදගන්නේ. මිරිස් කුඩු හැඳි 2කුයි 3-5 කුඩු හැඳි 2කුයි මද්ද ගින්නේ මේ විදියට බැදගන්න. ඊළඟට අපි එනසාල් කුරුඳු කරාබු නැට්ටේ කරපිංචා සුදු ලූණු තක්කාලි ටික සෝදානම් කරගමු. අපි ඊළඟට කහකුඩු ටිකක් මිශ්‍ර කරලා මේ මස් එක හොඳට හොදගමු. ඊළඟට අපි හොදාගත්ත මස් ටිකට බැදපු 3-5 ටික එකතු කරගමු. හරි. ඊළඟට අපි මේ 3-5 එක චිකන් එකත් එක්ක මේ ආකාරයට හොඳින් මිශ්‍ර කරගමු. මං අද යොදාගත්තේ මැටි බඳුනක්. දැන් අපි ඒකට තෙල් ටිකක් එකතු කරගමු. හරි. ඊළඟට අපි රත් වෙච්ච තෙල් එකට කරාබු නැටි, එනසාල්, කුරුඳු, සුදු ලූණු, කරපිංච ටික දාලා ටෙම්පරාදු කරගන්න ඕනේ. හරි. මම දැන් මේකට මිරිස් කුඩු හැන්දකුයි 3-5 කුඩු හැන්දකුයි එකතු කරගන්නවා. මොකද මට චිකන් කරියේ රසත් පාටත් සැරත් ගන්න ඕන නිසා. හරි. අපි දැන් මේකට තක්කාලි ටිකත් එකතු කරගමු. හරි. දැන් අපි 3-5 මිශ්‍ර කරගත් චිකන් ටික එකතු කරගමු. හරි. දැන් අපි මේකට අවශ්‍ය ප්‍රමාණයට ලුණු එකතු කරගෙන කලවම් කරගන්න. විනාඩි 5-10ක් පමණ පියනකින් වසලා තෙලින්ම තම්බ ගන්න. හරි. අපි දැන් මේකට අවශ්‍ය ප්‍රමාණයට වතුර එකතු කරගන්න ඕන. හරි. දැන් අපි මේක මේ විදියට කලවම් කරලා විනාඩි 15-20ක් පමණ මස් එක තම්බ ගන්න ඕනේ. දැන් මම මේ පිට්ටු බඳුනට වතුර රත් වෙන්න තියලා තියෙන්නේ. චිකන් එකත් ඒ අතරම හැදීගෙන ඉවරයි. මේ තියෙන්නේ මම හදපු රස චිකන් කරිය. හරි යාළුවනේ, අපි දැන් පිට්ටු මිශ්‍රණය හදාගමු. පිට්ටු මිශ්‍රණයට හීනියටම ග්‍රේට් කරගත්ත කැරට් ඕන වෙනවා. පොල් ඒ වගේම ලුණු කුඩු ටිකක් මිශ්‍ර කරගෙන වතුර පොඩ්ඩ එකතු කර මේ මිශ්‍රණය අනා ගන්න. හරි යාළුවනේ, මේ පදමට තමයි අපට පිට්ටු මිශ්‍රණය අවශ්‍ය වෙන්නේ. හරි. අපි දැන් හදාගත්ත පිට්ටු මිශ්‍රණය පිට්ටු බම්බුවට දාගමු. හරි යාළුවනේ, මම ඔයාලට මේ පෙන්නන විදියට පිට්ටු මිශ්‍රණය සහ පොල් මාරුවෙන් මාරුවට පිට්ටු බම්බුවට පුරව ගන්න ඕන. හරි. අපි මේ සාදාගත් පිට්ටු මිශ්‍රණය භාජනයේ ඉතිරි කොටසට සම්බන්ධ කරලා හුමාලයෙන් තම්බගමු. හරි යාළුවනේ, මෙන්න මේ විදියට මේ සිදුරු වලින් හුමාලය එළියට එනවා කියන්නේ දැන් මේ පිට්ටුව තැම්බිලා ඉවරයි. හරි. අපි දැන් මේ ආකාරයට පිට්ටුව බාගමු. ඉතින් යාළුවනේ, ආධාරකයක් මාර්ගයෙන් මේ පිට්ටුව අපිට තල්ලු කිරීමෙන් එළියට ගන්න පුළුවන්. ඔයාලට මේකට හැන්දක මිටක් උනත් පාවිච්චි කරන්න පුළුවන්. මේ තියෙන්නේ යාළුවනේ මම හදාගත්ත පිට්ටු. බලන්න කොහොමද පෙනුම කියලා. හරි යාළුවනේ, මම දැන් පිට්ටු එකත් චිකන් කරියත් හදාගෙන ඉවරයි. ඔයාලත් මේ රෙසිපි එක try කරලා මට කමෙන්ට් එකක් දාන්න. ඉතින් යාළුවනේ, ඔයාලා මගේ වීඩියෝ එකට කැමති නම් මගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා.